කසාවතේ අජාතියකට මොනුවත් මේ සතුන් සෑම දිනකටම උදින්නේ ඉතින් අපි මේ සුවිශේෂී කටයුත්ත පිළිබඳව සඳහන් විතර මහානායක දුරන්තර අගමහා පඬිත අතිපූජ්‍ය කරවල එහෙමනම් මේ සුවිශේෂී සුපින්වත් රාජකට රැගෙන අභිමානය සම්බුද්ධ ශාසනයට තිරේ මෙවන් පින්කමක් මෙවන් සුවිශේෂී ගෞරවයක් සිදු කෙරෙන උන්වහන්සේලා උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එවැගේම පිටු ජනාධිපති එතුමියවත් අපි තාමත් ගෞරවයෙන් පිළිගන්නවා කෝට්ටේ සභාව සුවිශේෂී ගෞරව නාමය අමරපුර සිරිසත් පුදකල උන්වහන්සේට පුද දෙනු ලැබූ අග්ගම ධර්මය සුන්ගෙත්තා එන් අනුතුරුව වැඩ කටයුතු ආරම්භ කරන්නට වැඩම කොට වදාළ අමරපුර සිරිසත් ධම්මවංශ නිකායේ අනුනායක ගෝරීන ආදී හේතු කොටගෙන උන්වහන්සේට උපහාර දීමේ මේ පුණ්‍ය මහෝත්සවය සඳහා වැඩම කොට වදාළ අපේ කරකොඩ යාළුවෝ මෛත්‍රී මූර්ති මහා සංඝ සභාවේ හිතක සභාපති ශ්‍රී ජයවර්ධන පුරවි අමරපුර කල්යාණ වංශික ශ්‍රී ධර්මාරාම සද්ධම්ම කොටපොළ අමරකීර්ති අනුනායක ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ වහන්සේනිකාය අනුනායක ධූරීන අමරපුර සෝමානන්ද නායක වහන්සේ වගේම බුදුබල සංවිධානයේ අපරකඩ ධර්ම විද්‍යාශ්‍රම විහාරාධිපති භාවා වෙනුවෙන් සහභාගී වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජයසූරිය මහතා එවැගේම හිටපු අමාත්‍ය සභාවේ නගරාධිපතිතුමන් අවශාතපත් මෙතුමන් එනම හැම දෙයක්ම ලබා දුන්නා. අපි කොහොම කතා කරත් අපි හැමෝම කෙලස් ගින්නෙන් දැවෙන මිනිස්සුනේ. ඉතින් ඒ ගින්නට සිසිලසක් වෙමින් මහා සංඝ නායකයන් වහන්සේ නමක් පිළිවෙත උන්වහන්සේ ලබා දූ ඒ මහා මෙහෙවර අපි හැමෝම අගය කරනවා. එවන් අවස්ථාවක උන්වහන්සේට ගෞරව කරන්නයි අද මේ සභාවක තවත් උත්තරීතර කරමින් මහානායක ස්වාමීන් වහන්සේ අද වැඩම කොට වදාළේ. ඉතින් තවත් මේ සභාව මම හිතන්නේ සුවිශේෂී බවට පත් උනේ ශ්‍රී ලංකාවේ මහානිකායේ උත්තරීතර මහානායක දුරන්දර අග්ගමහා පඬිත අතිපූජ්‍ය කරවල උයන්වල මෛත්‍රී මූර්ති මහානායකපාලන් වහන්සේගේ වැඩමවීමත් සමගයි. එරෙන් උන්වහන්සේ වෙන්න මහා සංඝරත්නයේ බොහෝ විස අපිත් එක්ක එකතු වෙනවා. අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා ඉතින් මතක් කරනවා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා මේ වෙලාවේදී මේ සුවිශේෂී කටයුත්තෙන් එක්ුණා. වගේම අද අපේ කතානායකයා වන්නේ රජවත්ති වප්ප ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ පිළිබඳ කතා බහ කරද්දී මස්කෙලිය කියන ප්‍රදේශයේ රජවත්ති එන දකුණු පළාතෙන් ප්‍රකෘතිය පිළිබඳව සඳහන් කරද්දී ලිපි ගණනාවක් පුණ්‍යෝත්සවයෙන් පැමිණි සුවිශේෂී ආරාධිත අමුත්තන්ට පිළිගැනීම සිදු වෙනවා. හිටපු ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ මහත්මයාට එම කෘතිය පිළිගැන්වුවා. ඒ වගේම හිටපු ජනාධිපතිතුමන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට පිළිගැන්වුවා. එන අනුතුරුව මියන්මාර තානාපතිනියට ඒ වගේම අපේ නායක හාමුදුරුවෝ මහන්සියට පිළිගන්න මේ ගෞරවනීය තමයි අපි ඊළඟට අවස්ථාව වෙන් කරගන්නේ. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවානේ ඒ රාජ්‍යයත් එක්ක බොහෝ ගණන්වල තියෙද්දි ඒ ආණ්ඩුත් එක්ක වප්පහාමුදුරුවෝ බය නැතුව මේ පොඩි ආණ්ඩු කියන කොට රට ජාතිය සමය පිළිබඳව ඒවත් වප්පහාමුදුරුවෝ තමන්ගේ ජයසේකරාම් පුදබිම ඒ රාජ්‍යයන් එක්ක ආණ්ඩුත් එක්ක ගණන්වල කරද්දි මට අපේ ශාන්තහාමුදුරුවෝ මතක් කළා මුලින්ම රූපවාහිනිය ආරම්භ කරලා පස්සේ 1981 හෝ 79 අවුරුද්දේ අතිගෞරවනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර ප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි
අපේ හිටපු ජනාධිපතිතුමන්ලා ඇතුළු සම්භාවනීය අමුත්තනි පින්වතුනි මියන්මාර් ජනරජ සංගමය විසින් රාජගිරිය ශ්‍රී ජයසේකර රාමාධීශ්වර අති ගෞරවාස්පද අපේ රජවත්තේ වප්පනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගෞරව සම්මානයක් ප්‍රදානය කොට තිබෙනවා. අග්ගමහා සද්ධම්ම ජෝතික දජ කියන ඒ ගෞරව නාමය උන්වහන්සේට ඉතා බැතිබරව එම සම්මානය පිළිබඳ ගෞරවය ප්‍රසාදයේ පිරිනමන්න සංවිධානය වූ මේ මහානීය උත්සව සභාවේදී සනස් පත්‍රයේ කියවන්ට පෙර එක වචනයක් සිහිපත් කරන්නට උවමනයි. මන්ද 1995-96 කාලේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වෙච්ච කාලේ 98 අවුරුද්ද වගේ වෙනකොට ඒ කාලේ හැටියට යුද බිය දැනුණු මරබිය දැනුණු රටක අපි හිටියේ. ඉතින් අපිට මතකයි ශාල සංවිධාන ජාලාවක් ගොඩ නැගුණා සිංහල ජාතිකවාදීව මේ රටට ආධ්‍යාත්මික නායකත්වයේ සපයන්න ඕන භික්ෂුන් වහන්සේලා කියලා හිට. හැබැයි හරියට